Speaker, I seek your permission to raise this question under 27.2. 2022 ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකා මූල්‍ය පිරිහීම ස්ථාවර කිරීම සඳහා විශාල ආභරණයකින් ගිය නායකත්වය දැක්විය. එහි අභියෝගයට මුහුණ දීමට ගත් උත්සාහය සම්මානයේ ලක්වුවද ප්‍රතිශත 105ක ද්‍රව්‍යශීලීය පිරිහීමේ ඉලක්කයක් නියම කර තිබේ අපේ ආර්ථික යථාර්ථය ආදායම්. ඉතිරි කිරීම් හා තරංකාරී තත්ත්වයක් ක්‍රමයෙන් අඩුවන චක්‍රය සිරවෙමින් පවතී. ද්‍රවශීලතාවය පිරිහීම 5ක් පවත්වා ගත් විට අවුරුදු 4ක කාලයක් තුළ රුපියලේ සාමාන්‍ය ප්‍රතිශතය 25කින් පමණ අඩුවේ. මේ අප ජනතාවගේ ආර්ථික ආරක්ෂාවෙන් දැඩි බලපෑමක් සැලසේ. ප්‍රතිශත 105ක ඉලක්කය, that's the inflationary target of 5% on the speaker, නිසා දේශීය නිෂ්පාදනය nominal GDP අංකාත්මකව වැඩි වුවද එය ඵලදායීතාවයේ පදනම් වූ සැබෑ වර්ධනයක් සඳහා සහාය නොදක්වයි. මෙය ණය ගාස්තුව වැඩි කරමින් ආයෝජන අවස්ථාව අඩු කරමින් වෘත්තිකයන්ට විදේශ අවස්ථාව බලාපොරොත්තු වීමට මඟ පෙන්වයි. මේ අතර එක් 100%කින් පොලි අනුපාතය ඉහළ යෑමෙන් රජයේ අයවැය සඳහා රුපියල් බිලියන 16ක් පමණ 160ක් පමණ පෙරවීමක් සහ එක් රුපියලකින් කල්පිත අගය අඩුවීම රජයේ අයවැයට රුපියල් බිලියන් 45ක බලපෑමක් සිදු වෙයි. ලෝකයේ බොහෝ කුඩා විවෘත ආර්ථිකයන්ට ද්‍රවශීලීය පිරිහීම 2% පමණ පාලනය කරයි. එය පෙනී යන්නේ ප්‍රචලිත පුරුද්දක් ලෙස නොව ගෘහස්ත මිල අගය ආරක්ෂා කිරීම, ණය ගාස්තු අඩු කිරීම සහ ආයෝජන විශ්වාසය තහවුරු කිරීම සඳහා වේ. 2%ක ඉලක්කයක් පැනවීමෙන් ජනතාවගේ ඉතිරි කිරීමේ ආරක්ෂා වීමත් රුපියලේ ශක්තිමත් වීමත් ශ්‍රී ලංකා ස්ථාවරත්වයට හා විශ්වාසයට බැඳුණු රටක් බව පෙන්වීමක් සිදුවේ. මම ඇමතුමාගෙන් මේ ප්‍රශ්නේ ඉවරෙන් ඉස්සලා කියනවා ඊයේ මහ බැංකුවේ අධිපති කතා කරපු විදියට ආණ්ඩුවට පරිබාහිරව යනවද නැද්ද කියන එක මම දන්නේ මේ ස්වාධීනත්වයෙන් කොච්චර වෙලා තියෙනවද කියලා මම කතානායකතුමාට ඒක පෙන්නලා දෙනවා. අද රජයේ ප්‍රතිපත්ති අංක පමණක් අලංකාර කරන නමුත් සැබෑ වටිනාකම හීන කරන සෞන්දර්යාත්මක ප්‍රයත්නයක් බවට පත්වී ඇත. ජනතාවගේ වැටුප් සහ ඉතිරි කිරීම් ගාස්තු සහ සමග තබා ගැනීමට නොහැකි වන්නේ නම් සහ අපේ වෘත්තික පිරිස විදේශගත වීම තවදුරටත් වේගවත් වන්නේ නම් කිසිදු සංඛ්‍යාත ඉලක්කයක් අපිව බේරීමට නොහැකිය. ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ මේ ද්‍රවශීලී පිරිහීම 2%ක් 3ක් පරාසයකට අනුකූලව පවත්වා ගැනීමක් සමග සැපයුම් පාර්ශ්වය ආර්ථික ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමයි. That economic reinvigoration. එබැවින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ පිරිහීමේ ඉලක්කය පවත්වාගෙන යාමට හේතු මොනවාදයි සහ 2% පිරිහීමේ ඉලක්කයක් මගින් ජනතාවට ආශාව හා විශ්වාසය නැවත ලබා දිය හැකි බව මා ගරු අමාත්‍යතුමාගෙන් විමසීමට බලාපොරොත්තු වෙමි. මගේ ප්‍රශ්න ටික කතානායකතුමනි, එක ගරු ඇමතිතුමනි, බොහෝ සාර්ථක ආර්ථිකයන් 2%ක ද්‍රව්‍ය පිරිහීම ඉලක්කයක් පවත්වා ගන්නා විට ශ්‍රී ලංකාවේ සහ මධ්‍යම බැංකුවේ 5%ක ඉලක්කයක් තෝරා ගත්තේ මක් නිසාද? එක් 100%ක පොලි අනුපාත වැඩිවීමක් රජයේ අයවැය සඳහා රුපියල් බිලියන 160ක් පමණ අමතර පිරිවැයක් ඇති කරයි යන්නේ ඇත්තේද? එක් රුපියලක අගය අඩුවීමක් නිසා, that's every 1 rupee that depreciates has an impact of 40 billion on the government coffers. 45 පමණ බලපෑමක් ඇති බව අමාත්‍යතුමා තහවුරු කරනු ලබනවාද? එවිට 105ක පිරිහීම ඉලක්කය මුදල් ස්ථාවරත්වය අනුරූපද? 4. රජයේ අනුමත කරන 105 පිරිහීමේ ප්‍රතිපත්තිය යථාර්ථව වර්ධනයට නොවන නමත් සංඛ්‍යාත්මක වර්ධනයට පමණක් හේතු වන සෞන්දර්යාත්මක පියවරක් බව අගය කරන්නේද? So it is a 5% nominal growth, but the real growth is only 2%, so there is a depreciation in the overall position. So if you allow the inflationary target of 5% to take place, it's counterproductive for the development of the country. I'm sure the minister can lecture me on that.
පස්වෙනි එක 105ක ඉහළ පිරිහීම පවත්වා ගැනීමෙන් ජනතාවගේ ඉතිරි කිරීම කෙරෙහි ඇති බලපෑම මැන ගැනීමට මූල්‍ය අමාත්‍යාංශ විසින් ආධ්‍යාත්මක සිදුකර තිබේද. 6. විදේශ ආයෝජනයට උසස් පිරිහීමක් තාවකාලිකව පිළිගන්නා රටක් ලෙස ශ්‍රී ලංකා පෙන්වීම දිගුකාලීන ආයෝජන විශ්වාසය සඳහා හානිදායක බව රජය පිළිගන්නවාද? So, Honorable Speaker, if you are going at foreign direct investments of 36 billion export earnings by 2030 and investments of FDI of 15 billion by 2030, there is no way that you can have a anticipated 5% inflationary target and expect the investors to come into this country. I'm sure Prime Minister would have faced this in India when she went. She said, come and invest in our country, but without tax holidays, without confirming and protecting your rupee, you will never have that investments coming in. I'm sure the Minister will respond adequately when this question comes about. 7. මධ්‍යම බැංකුව හා රජය අතර මොනිටරි පොලිසි ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක යලි සකස් කරමින් 2.3 පිරිහීමේ පරාසයක් පිහිටුවීමට ගැන ඇමතිතුමා සිතා බලනවාද? 8. නීතිය 5% පිරිහීමක් නිසා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර small and medium enterprises are crushed today. ඒ සුළු සහ මධ්‍ය ව්‍යාපාරය නැකිටින්න බෑ. එක පැත්තක 10% ගෙවපු පොලි අනුපාතය 30% ගෙනියලා ඒක ලොකුවට සද්ද කරලා මේක ආරක්ෂා කරනවා කියලා කියන අය අද ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. කරුණා කළා ඒකේ non performing loans දැස යවන්න දෙන්න එපා යමතුමා. මේව තුල මේ 105 මේ උද්දමනය ඇති කිරීම තුල මේ ප්‍රශ්නයක් තව උග්‍ර වෙනවා. ඊට පස්සේ 9 වෙනි එක අන්තර්ජාතික මූල්‍ය අරමුදල IMF මේ 105 ඉලක්කය පිළිබඳ කෙසේ ප්‍රතිචාර දැක්වියද? එය ණයධාරිතාව ගිවිසුම් තුළ සඳහන් කර තිබේද? අනිකුත් බහුපාර්ශ්ව multilateral agencies මේ කෙසේ පෙන්වා මේ ආයතන මේ කෙසේ පෙන්වා ඇද්ද? 10. අවසානයේ ගරු ඇමතුමා ජනතාවගේ ඉතිරි කිරීම ආරක්ෂා කරමින් රජයේ මූල්‍ය භාරය අඩු කරමින් විදේශ ආයෝජන සහ කුසලතා ආපසු ගෙන ඒමට උපකාරී වන 2% පිරිහීමේ ඉලක්කයක් පිහිටුවීම සඳහා රජය යලිත් සිතා බැලිය යුතු කාලය එළඹ තිබේද නැද්ද කියන එක දැනුවත් කරන්න. So I'm sure the Honourable Minister will give a very representative answer to the complex issues that I have asked from the monetary policy aspect. Honourable Minister. ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා මතු කළා වගේ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් ඒ වගේම මේක ගැට ගැහිලා තියෙනවා විශේෂයෙන්ම මූල ස්ථාවරත්වය පිළිබඳ කාරණය. ඒ නිසාම මේට තොරතුරු තාක්ෂණික තොරතුරුත් අපි ගණනක් සම්බන්ධ වෙනවා. මහා බැංකුවේ ආයතන ගණනාවක් මේකට එකතු කර ගැනීමට උත්සාහයක් ගත්ත තොරතුරු ගන්න. එතකොට ගරු කතානායකතුමනි, මේ මූලික කාරණා කීපයක් මම ඉදිරිපත් කරන්නම්. මේකට පිළිතුර මම ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද උත්තරේ දෙන්න වෙන්න. නමුත් මෙහි ගත්තාම ඔබ මතු කරන කාරණයට ගැට ගැහිලා තියෙන මේ මූල්‍ය ස්ථාවරත්වයේ තියෙන ප්‍රධාන විචල්යන් ඇතුලේ ප්‍රධාන විචල්යන් කීපයක් තියෙනවා. එකක් ඔබ සඳහන් කරපු උද්දමනය, ඒ වගේම ඔය කියන්නේ අපි ලියන්න කරුණු ගන්නවා. ඒ කියන්නේ උද්දමනය, ඒ වගේම පොලි අනුපාතය, විදේශ විනිමය අනුපාතය. නිසා මේ මොහොත වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ රාජ්‍ය ආයතන සහ ආණ්ඩුවක් විදියට මේ මූල ස්ථාවරත්වයේ අත්කරපත් කරලා තියාගන්න අනවශ්‍ය විචලනයකට යන්නේ නැතුව. විශේෂයෙන්ම දැන් ඉන්ෆ්ලේෂන් කියන ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගට් එකකයි මේ වැඩ කරන්නේ. ඒ ටාගට් එක අපි ආණ්ඩුව ගන්නකොටම තිබිච්ච ෆ්‍රේම්වර්ක් එකේදී මුදල් අමාත්‍යාංශයත් මහා බැංකුවත් එකඟ වෙලා තියෙනවා. ඒ ටාගට් එක අපි ඒක වෙනස් කර ගැනීමට වැදගත් වෙන කාරණය කරු මන්ත්‍රීතුමනි, ස්ථාවරත්වය. අපි දැන් උදාහරණයක් එක කාරණයක් විතරක් මේ ඉන්ෆ්ලේෂන් එක පැහැදිලි කරන්නම්. ඒ ෆ්‍රේම්වර්ක් එකේ ඉද්දී ඒ ටාගට් එකේ පහ තීරණය කරපු එක හරිද වැරදිද තව ඕනද නැද්ද කියන එක ඊළඟ රිවිව් එකේදී තමයි ගන්න වෙන්නේ. ඒ පිළිබඳ අපිට තොරතුරු මම මහා බැංකුවෙන් ලබා ගන්නම්. මොකද ඒක ඉවර වෙන්නේ 2026 මාර්තු වලදී. ඒතකොට දැනට වැඩ කරන්නේ ඒ 105 ටාගට් එක ඇතුලේ. නමුත් ඒ
ටාගට් එක ඇත්තටම මහ බැංකුව සහ ආණ්ඩුව විදියට ගත්තාම ඒ ටාගට් එක පැනලා ගිහින් නැහැ. තාමත් අපි එතෙන්ට ළඟා වෙලා නැහැ. කියන්නේ ඉන්ෆ්ලේෂන් එක ඇරෙස් කරලා තියෙන්නේ. කියන්නේ උද්දමනය මේ වගේ අස්ථාවර තත්වයකදී අනවශ්‍ය විදියට පිමි පැනලා යන්න ගත්තොත් මේ අර ආර්ථිකය රිකවර් කරන වැඩේ කරන්න බෑ. කෙසේ වෙතත් මම මූලික පැහැදිලි කිරීමකුයි කරේ ගරු මන්ත්‍රීතුමනි. මේකට විස්තරාත්මකව පැහැදිලි පිළිතුරක් ඉදිරියේදී මම දෙන්න බලාපොරොත්තු වෙනවා. ගරු රවි කරුණාක මන්ත්‍රීතුමා 27 යටතේ අගමැතිතුමයි මේ කැබිනට් මණ්ඩලය ඔක්කොම ඉන්නකොට අපි ප්‍රශ්න අහන්නේ අපි නොදැනුවත් කරුණු ටික එළිදරව් කළා ජනතාවට පෙන්නලා දෙන්න මේ 76 සාපය වෙනුවෙන් මේ ඇවිල්ලා තියෙන අලුත් ආණ්ඩුව සාපය නැති කරන යන එකක්. දැන් අපිට පේන විදිහට සාපය නෙමෙයි තියෙන ප්‍රශ්නේ. දැන් ඒ ප්‍රතිපත්තිම ගෙනියනවා. මහ බැංකුවේ හිටපු එක්කෙන ඒ ආකාරයෙන්ම තියෙනවා. ගරු මන්ත්‍රීතුමා මේ දැන් මේ දැන් ආය දැන් අදාළ කාරණාවට දැන් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නේ ගරු කරුණාක මන්ත්‍රීතුමා ඔබතුමාගේ ඉල්ලන්නේ ඔය පුටුවෙන් මේ තියෙන දවන ප්‍රශ්නද මීට ඉස්සල්ලා මේ ෆිස්කල් පැත්තෙන් අහපු උත්තරයටත් කන්ද පාරක් දුන්නා. දැන් මං අහන මූල්‍ය පැත්ත මොකද ආයෝජනය කරන්න කට්ටිය ඉල්ලනවා. අගමැතිතුමා ගිහිලා මෝඩිට කියලා ඇවිල්ලා ආයෝජනය කරා. හරි. තුමා ලබා දුන්නා විස්තර වාර්තා දෙනවා කියලා කිව්වනේ ගරු මන්ත්‍රීතුමා. අපි කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවානේ.